බෝවත්. ඉතින් ඔන්න අදත් අපි තවත් වෙනතර ගමනක් හොයාගෙන යනවා. ඉතින් මේ මගේ පස්සෙන් පේන්න තියෙන්නේ කුඩා වර්ණක නැල්ල. මහා වර්ණක නැල්ල මෙතනින් අර පැත්තේ තියෙන්නේ. අපි එතන බන්ට් එක පැනලා කුඩා වර්ණක ඇල්ල ගාවට ඇවිල්ලා දැන් යන්න හදන්නේ කුණුදිය පර්වතයට. දැන් තව යන්න තියෙනවා. අපි යන ගමන් එතනින් එහාට කතා කරමු. දැන් ඉන්නේ කුඩා වර්ණක රැල්ලෙන් එන වතුර පාරේ. අර බලන්න අපේ දියල්ලක් තියෙනවා. අපිට මේක දිගේ උඩට තමයි දැන් යන්න තියෙන්නේ. පල්ලෙන් ඒ දියයි දාලියක් වගේ එකක් තියෙනවා. අපිට ආයෙමත් ලස්සන තැන් ටිකක් බලා ගන්න පුළුවන්. මොකද කිව්වොත් අපිට දැන් යන්න තියෙන්නේ මෙන්න මේ ඇල පාර දිගේ. අපිට හම්බුණා තවත් ලස්සන අඩවියේ දියැලක්. සෑහෙන්න ලොකු පලනමක් බයින ගමන් ඉන්නේ. බයින ගමන් නෙමෙයි නගින ගමන්. වෙලාව 7:04.
7යි 4යි. ඔන්න අපි ආවා විශේෂ තැනකට. මම ඉතින් ගිහිල්ලාම ඔයගලන්ට කියන්නම් මොකක්ද මේ තැන කියලා. පොඩ්ඩක් යන්න තියෙන්නේ. එහාලට දාමු. අන්න අපි ආවා. ඉතින් KDP නේ ගොඩක් කට්ටියට මෙතන තමයි හන්දියක් වගේ තැනක් වෙන්නේ. ඒ කියන්නේ KDP වලට මේ පැත්තෙන් එන්නත් පුළුවන්, මේ පැත්තෙන් එන්නත් පුළුවන්. වර්ණකඩල්ලේ දෙපැත්තෙම උඩට ආපුවාම මෙතනට එන්න පුළුවන්. මේ වගේ තැනක තමයි අපි දැන් ඉන්නේ. කට්ටිය මෙතන ඉඳලා තියෙනවා. ඩයල් එකක් වැටුණා. වැඩ දාන්න ගියා එක්කෙනෙක්. ඉතින් තව දෙයක් දැක්කා. මේ කැලෑවල ඉන්නේ කැලෑවලට ආදරය කරන කට්ටිය. ඒගොල්ලන්ට මේ මුහුණ වැඩ නම් කරන්න එපා. මෙතන හැමෝම පොළ දාලා ඉතින් මෙතන තියෙනවා මාරම ලස්සන ගහක්. මේ බලන්න පාසි බැඳිලා මුළු ගහේම මාරම ඝන වාසි ස්තරයක් තියෙනවා. ඉතින් අපි මීට කලිනුත් මුළුදී පවුවට ආවා. මෙතනටත් ආවා. එතනින් ගිහිල්ලා අපිට එදා උඩට යන්න බැරි වුණා. අපි කැලේ මැද එදාරා ඉඳලා පවුදා එහෙම කැලේ කඩාගෙන පල්ලෙහාට ආවේ. ඕලන්ට මං ඉස්සරහට යනකොට එදා උඩේ කියන්නම් අපිට එදා දන්න තරමින් පාර වැරදුනේ. මෙන්න මෙතනින් අර පැත්තට දාලා ඒ පැත්තට ගියා අපි. අපි අද කලින් ගිහපු පින් එකක් හොයාගෙන ආවේ. ඒ පින් එකේ තියෙන්නේ මෙහෙන් උඩට යන්න. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් අපි මාන්තිර චොක්ලට් එකක් ගන්න ගත්තා. ගන්න තියෙනවා ටිකක් දුර. ටිකක් කියන්නේ යන්න තියෙනවා. මේක ලස්සනයි වා. ලස්සන රටාවක්. අපි අපේ ගමන ආයේ පටන් ගත්තාම ආයෙ හම්බුණා අරම ලස්සන ගහක්. බලන්න මේ ගහ නිකන් හොල්මන් පින්නුවක් තියෙන්නේ. අපි ඒ හම්බුණ ඇලපාර දිගේ පයින්ෙන් දැන් ආයෙ උඩට යනවා. ගන්න මේ පැත්තේ ඔක්කොගේම වගේ ඔයගොල්ලන්ට පෙන්නුවා වගේ පාටි ඝන ස්තරයක් බඳලා තිනවා. බලන්න. යාර පැත්තෙන් ඊටත් පායගෙන එනවා. එන ඇති. ගස් අස්සෙන් රේඩිය එමීට වැටිගෙන එනවා. පාර පොඩ අනිත් පැත්තට හැරෙන මං හිතනවා උදේ සෙට් වෙයි කියලා. මේ පොඩින් ඔහොම පස්සට යනවා ඉස්සරහට යනවා.
තිසරු බලමු කොහෙද තියෙන්නේ කියලා. නෑ නෑ දෙපා. ලොකු කේස් එකක්. කේස් එකක්. ඉතින් අපේ කට්ටිය දන්න විදිහට නම් ඒ බලාපොළොවෙක් එක්කෙනෙක් නම් එයාව දැක්කේ නෑ පාස් කරන් ගියා. වෙලාවට දැක්කා. නැත්නම් එයා මාත් එක්කම යනවාද උඩට. අද අපිට හම්බෙච්ච දෙවෙනි අය. කලිනුත් මුගටුවෙක් හරි පොළෙක් හරි මුලදිම හම්බුණා මේ දෙවෙනියා. ඊළඟ පරිස්සම් ඉන්න ඕනේ දැන්. මොකද අපි තාම පාන්දර යන්නේ. දැන් තමයි 8 උනේ. ඒ කියන්නේ ටිකක් උදේ. හෙලෝ අපි යනවා වතුර හොයාගෙන. මගදී පොතෝ ගත්තේ නෑ උඩ ඇලපාරක් හම්බෙයි කියලා. එළියට පොඩ්ඩක් ඒක පාටම නැති වෙලා ගියා. ඉතින් මායි තිසරු මල්ලි ඉනවා පල්ලෙහාට වතුර ගන්න. අන්තිමේදී වතුර පාරන්න හොයාගත්තා. ගල් තලාවක් වගේ යනකින් යන්නේ. මේ ගඳක් එනවා නේද? කවුද යන්නේ නේද? කුණු ගඳක් වගේ එනවා සතිත් මෙట్లా වගේ. අපි පොඩ්ඩක් උඩට යනවා ඒකින්ද මේ හරි වතුර කොහොමද දන්නේ නැහනේ. මෙහෙන් එන්නේ අර ගල හරියට වතුරද? ඔව්. කොච්චර ලස්සන තැනක්ද කියලා. මේ වතුරනේ උඩින් ගල පාස් කරලා හම්බෙයිනේ. අර තියෙන්නේ මොකෙද්ද? යන්කෝ බලන්න. මොකෙක් හරි ඉන්නවා තමයි හරිලා. පොඩ්ඩක් බලමු ගිහිල්ලා. බුදු මිත්‍යාවෙන් ඉන්නේ. මේ වතුරෙක් නේද? මෙතන පොඩ ළඟට යන්නත් අමාරුයි. ඌ මැරිලා නරක් වෙලා තියෙන්නේ. පාරම ගඳයි. මේ පැත්තෙන් තව ටිකක් උඩින් ගමු. අපි ඒකින්ද මේ පැත්තෙනුත් තව ටිකක් උඩට යනවා වතුර ගන්න. අපි වතුර පුරව ගන්න සාමාන්‍යයෙන් හොල්තනක් හොයාගත්තා. මෙතන මේ පැත්තෙන් ආවනවා මෙතන සමහරක් තියෙනවා ඒකට උඩින් ගත්තේ. දැන් ඉන්නේ
අපි අනිත් දෙන්න ඉන්නේ මෙන්න මෙතන. අපි ඉන්නේ මෙතන. අපිට මේ ටික මේ වගේ දුරක් කියලා තියෙනවා වතුර ගන්න. මකට අන්ට යන්න තියෙන්නේ. අපි එන වතුර ටික පුරවගෙන අර දෙන්න ගාවට ගිහිල්ලා ආය හම්බෙමු. උන්න ආයෙමත් වතුර එහෙම පුරවගෙන අපි කට්ටිය අපේ ගමන පටන් ගත්තා. දැන් නම් ගස් මැදින් පොඩ ඉරේලිය වැටෙනවා. වතුරත් පුරවගත්තට පස්සේ බෑග් වල බර සෑහෙන්න වැඩි වුණා. අපි දැන් සාමාන්‍ය කන්දක් පහු කරගෙන යන්නේ. ඒ කියන්නේ ගොඩක් කන්දක් නෑ. තනිතලා පොඩි කඳු වගේ ටිකක් පහු කරගෙන යන්නේ. නැගත්තට පාරවලුත් තියෙනවා. පාරවල් හොයාගෙන තමයි යන්න තියෙන්නේ. ආයෙමත් ගල්තලාවක් දිගේ යනවා. මෙතන තියෙනවා අපි පල්ලෙහෙදි වතුර ගත්ත ඇලපාර මෙතන එහා පැත්තෙන් යන්නේ. very nice. මහන්සි වාඩි වුණා පොඩ්ඩක්. මෙතන උඩ ලස්සනයි. අපි නගින් අපි යන්න. අන්න සීමාවෙන් වගේ මෙතන තියෙනවා ළඟදී ගියපු කාගේ හරි ලිස්සන පාරකුයි මෙතන ඒකේ අඩිය තියෙනවා අතනත් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පාර හරි පියක් ඉස්සරහට මේ ටික මාරම ලස්සනයි. නිල් පාටයි කොළ පාටයි තුගුරු පාටයි.
කුණුදී පව්වේ ගල ළඟට අපි ආවා. මහන්සියගේ සතුටයි දෙකම තියෙනවා මෙතනදී. අර පැත්තෙන් පොඩි view එකක් තියෙනවා. මේ පැත්තට යමු. දැන් ඉන්නේ කුණුදියේ අපි ගල ළඟම වතුර දැක්ක තැන. මෙතන දියසීරාවක් යනවා. අපි ළඟට ගිහිල්ලා බලමු. ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා. මෙතන ඉවසීම තියෙනවා නම් වතුර ටිකක් පුරව ගන්නත් පුළුවන්. අර පැත්තේ ඉතින් අපි කලින් පාර ඇවිල්ලා අන්න අර පැත්තේ අයිනෙම තමයි රෑ හිටියේ. අද නම් යන්තම් ඕනි පැත්තට ආවා කියලා හිතනවා. මේ පැත්තේ පාරක් තියෙනවා. අර හරින් කන්ද ටිකක් අඩු වෙනා වගේ පේනවා. බලමු. වතුර ටික දීලා මෙතනින් පොඩක් වෙලා ඉඳලා අපි යමු. දැන් අපි ඉන්නේ කුණුදිය ගල දිගේ නගින්න තියෙන මෙතනින්. අර පැත්තෙන් පේනවා පිදුරු තලාව කන්ද. තව කන්ද ටිකක් පේනවා. මම දන්නේ මොනවද කියලා. අපි මේක උඩින් නැගලා උඩට යමු එහෙනම්. කොටිත් කපලා තියෙනවා. ලේසියි අපිට. යද්ද අවසානයේ අපි ඒ ගලිනුත් නැගලා මාර view එකක් තියෙන තැනට ආවා. පිස්සු වැදෙනවා මෙතනින් බලනකොට. මාරම ලස්සනයි. ඉතින් මේ view point එකට සමුදේලා අපි ගල දිගේ හිමින් සැරේ උඩට යනවා. ගල දිගේ යන්නේ නේද බොහොම පරිස්සමින් යන්නේ. ගල කැඩිලා තිබුණේ මේ බලයන් අඩිය තියන්නේ. එතන තියෙන පොඩි ගුහාවක් වගේ එකක්. නම් පාවලින් යන්න කියන්නේ. ඒ වීඩියෝග්‍රැෆර් ඉන්න උඩ කියනවා.
මේකේ ඉතිරාවටම ආයෙමත් මෙතන තියෙනවා තඩිම තඩි දෙබොක්කාවක්. මම හිතන්නේ දැන් මේ අපි ඉන්න ගල් කුට්ටි ටික මේ ගලෙන් වෙන් වෙලා තියෙන්නේ. තව දවසක මේ ටිකත් ගැලවිලා පහළට වැටෙයි. මේ හරිය ගස් එහෙම ගොඩක් උස නැහැ. මොනවත් මේදලා උසයින උසකින් ඉන්නේ. බලන්න. තනින් තන view පේනවා. කැමිරැක්ට් එකට ළඟ තියෙන වතුර පාරක් ළඟ ඉන්නේ දැන්. يعني ගොඩක් ලොකු වතුර පාරක් නෙමෙයි. සාමාන්‍ය වතුර පාරක් තියෙනවා. ඉතින් දවල්ට කාලා ඉරට යන්න තමයි හිතන් ඉන්නේ. මොකද අපිට එතන ගිහිල්ලා වතුර අපේ දෙහෙන් ටිකක් තියෙන හින්දා එළපාර ගාවින් කාලා එහෙම අපි අපේ ගමන ආයෙත් පටන් ගත්තා. දැන් කෑමට පස්සේ පොඩි කම්මැලි ගතියක් එක්ක නිදිමතකුත් එනවා. මොකද අපි ඊයේ රෑ 11ට ඉඳන් නිදාගෙන උදේ 3ට නැගිටලා පියාගෙන ආවේ. නිදාගත්තේ නැහැ හරියට. නිදිමතක් තියෙනවා. කොහොම හරි අපි යනවා දැන් ඉස්සරහට. Aduh, awas. Ada mitra nama marah melaksanakan. Dokter mikirnya mau tinggal mikir apa lah. Ayo kita ketemu. Betul memang ini kanda terai tiene. Ya, nah terus pala bagus tino. Ini nanti betul nolaimo. පැත්තට අවුව තියෙනවා. මේ පැත්තට මීදුම. අපිට මීදුම අඩු වුණාට පස්සේ සිරීපාදේ හොඳට බලා ගන්න පුළුවන් මෙතනට.
පොඩ්ඩක් වෙලා ඉඳලා කැම්ප් එකත් සෙටප් කරලා ආයෙ බර view එක දිහා බලන් ඉමු. මොකද අඳුරක් වගේත් පොඩ්ඩක් තියෙනවා. වැස්ස ෂෝ කරන්නත් බෑ. මේක සිරිපා අඩවිය. කෝකටත් කියලා අපි ටෙන්ට් එක ගහලා ආයෙත් තමයි. ඉතින් අපි ටෙන්ට් එකේම දාගෙන කට්ටියත් එක දැන් හවස් වෙනකන් දැන් වෙලාව 2ට විතර. සාමාන්‍යයෙන් අපි කවදාවත් කන්දක් උඩට මෙච්චර ඉක්මනට ගිහිල්ලා නැහැ. ඒක අමාරු එකක්. ඉක්මනට ගියාම අපිටත් පුදුමයි. කොහොමද දැන් කන්ද උඩට ආවා. අර පැත්තට අවුව වගේ තියෙනවා. සිරිපාද පැත්තෙන් ගහලා ගොනුත් පේන්න තියෙනවා. ආයි අර පැත්තෙන් අමු පායලා තියෙනවා. ඉතින් පැය 2ක විතර පස්සේ අපිට සිරිපාද පැහැදිලි වීමක් පේන්න ගත්තා. අන්න පේනවා සිරිපාද වෙන මෙතනින්. ඉතින් අපිට හවස තිබුණ සල්මල්ලි පොල් ගානවා සම්පෝෂාතන්. කට්ටියන සිරිපාද දිහා බලන් ඉන්නවා. ඉතින් අපි සම්පෝෂ ටිකත් හදාගත්තා මෙන්න මේ විදිහට. ඒකට ඉන්නවා. හරි වැත්තවර කෝකට හදාගන්න නැත්නම් එතන අපි දැන් සම්පෝෂ ටික කාලා ටිකකින් තේ එකක් බොමු. ගන්න. දැන් තේ එකක් බොමු. ඉතින් දැන් වෙලාව හවස 6ට විතර. මේ සිරිපාද ලයිට් එක ලාවට දාලා පේනවා. මේ හරින් කුටේ රත්න පාර මේ පැත්තෙන් පලාවද්දල පාර පොඩ්ඩක් පේනවා. අර පැත්තෙන් ඉරත් බෑගෙන යනවා. ඉතින් අපේ තේකත් මේ විදිහට දැන් හැදෙනවා. එළියත් කවුරුද වෙලා තියෙන්නේ. අන්නසන්ට ලයිට් ටිකක් පේනවා මෙතනට. දැන් වෙලාව 11යි. කුන්දිය පර්වතයේ උඩ ඉඳන් අපි දැන් අපේ පරිප්පුයි පානුයි. පරිප්පු එක නම් හැදෙනවා තව. පාන් එක තාම බේකරියේ තාම වගේ එන ගමන් අර පැත්තේ අපි බලමු සිරිපාදේ කොහොමද මේ වෙලාවට පේන්නේ කියලා. නිදුම් වලාවක් යටින් ගලාගෙන යනවා උඩින් සිරිපාදේ පේනවා උන්ටමඩ. ඉතින් ඔන්න අපේ රෑ කෑම ටික හදාගෙන ඉවරයි. පානුයි පරිප්පුයි සිරිපාද පේන්නේ ඉමේ ඉඳන්. අපි පානුයි පරිප්පුයි එක අතර අපි බඩ පුරව ගන්නවා. පැත්තකින් ජෑම් එකක් තියෙනවා. අපි එහෙනම් කාලා එහෙම ආයෙමත් හම්බෙමු. දැන් වෙලාව 2ට විතර ඇති. තාමත් සිරිපාදේ ලයිට් ටික ඉදීටම තියෙනවා. ඩාරි ගහනවත් ඇහෙනවා දැන්. අපි හිතන් ඉන්නේ උදේ පාන්දර 4:00 වගේ නැගිටින්න. මොකද මේ වතර ඉක්මනට ඉරේලි වැටෙන හින්දා සිරිපාදේ ලස්සනට බලා ගන්න උදේ පාන්දර නැගිටින්න වෙනවා අපිට. අපි එහෙනම් උදේට හම්බ වෙනකන් good night.
පුළුවන්. ඉතින් මෙන්න බලන්න උදේ පාරට සිරිපාදේට පිටිපස්සෙන් ඊට පායෙන් ලස්සන. මේකත් එකවරක් නිකන් රවුම් කරලා දෙන වතුර පොට්ටක් ගන්න. ඉතින් අපි සිරිපායිම පේනේ මානේ ඉඳන් හොට් චොකලට් එකක් බොන්න ගත්තා. තාම සිරිපාදේ වත්තර ඉර පෙවුන්නේ නැහැ උඩට. අරෙන් වලාකුළු ටික උත් එනවා. මේ ළඟ ටෙන්ට් එක තියෙනවා. ඉතින් මේ ලස්සන ඊට උදාවක් බලලා අපි ඒකකුත් දීලා දැන් ඩිස් ටිකක් හදාගත්තා. මේක කාලා බෑග් ටිකෙන් ටිකක් අස් කරා. ඉතුරු ටික කාලා අස් කරලා අපි ආයෙමත් පහළට බහිනවා. එහෙනම් අපි දැන් කාලා එහෙම බෑග් ටිකත් ගන්න පටන් ගමු. අපි කාලා එහෙම ටෙන්ට් එකත් අකුරනවා දැන්. ටෙන්ට් එක අකුරලා 8:00 වගේ වෙනකොට පහළට යන්න තමයි හිතන් ඉන්නේ. මොකද තව ගොඩක් වෙලා ඉන්න බෑ. අවුව එන්න සැර වෙනවා. ටෙන්ට් එක අකුරලා මෙතන පොඩ්ඩක් අස් කරලා ගෙන පොන් ටිකත් අරන් දැන් පහළට යනකොට හම්බෙමු. ඉතින් අපි ටෙන්ට් එකෙමත් අකුරලා බෑග් ටිකත් පැක් කරගෙන කට්ටියට යනවා. මේ කුමුදිය පවුවතේට සමු දීලා ඉතින් ඔන්න ඔය විදිහට තවත් එක සුන්දර හීනයක් සැබෑ වුණා. වෙලා අපි දැන් ආරම්භය. යන ගමන් හීන එක සමාප්තය සහ අලුත් හීන ගොඩක් ආරම්භය. තියෙනවා යන්න මෙහෙ කඳු. අපි ටිකක් ඉස්සරහදී යමු. ඉතින් අපි ටිකෙන් ටික ආවා අතන ලීයෙන් බහින තැනට. හන්තයි බහිනවා. ඔන්න අපි ආවා කුමුදී පව්වේ පැත්තක තියෙන ගල පැත්තට. මේක ටික තමයි ටික දුර යන්න තියෙන්නේ. ඒතර පොඩ්ඩක් නැවතිලා තුරු ටිකක් හිමි දීලා අම්මා තුරු ටික යමු අපි. ජීමන් හැරීමත් ඉවරයි. ආයිමත් කැලේ මැදින් බඩ ගාගෙන යනවා ඉස්සරහට. ඉතින් ඔයගලන්ට මතක ඇති අපිට ඊයේ හම්බුණා පලාපොළඟෙක්. ගොදුරක් ගිලලා ඌ තාම එතනම ඉන්නවා. එල්ලෙන්නවත් නැතුව අපි ඊයේ වගේම වටෙන් දාලා තමයි අදත් ආවේ.
මොකද තමයි කැලිය යනකොට පොඩ්ඩක් වටපිට බලබල යන්න ඕනේ කියන්නේ. මේක යාළුවගේ ගෙදර අපේ ගෙදර නෙමෙයි. අපි අර ඇලපාරට ආවා. ඒ කියන්නේ දුප්පු ඇලපාරක් මුලදීම හම්බුනේ මේකට ආවා. ඉතින් ඇල අපි ආවා. අපි ඉස්සෙල්ලම චොකලට් ආපු දැනට මතක ඇති. මේ උඩින් ආවේ ඊයේ වගේ මඩක් චොකලට් එකක් කාලා මෙතනින් යමු අපි. ඊයේ જાතියම චොකලට් එකක් කාලා අපි ආපු පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් පාලට බහින්න දෙන්න කරා. ඒ පැත්තේ ගල් වැඩි පොඩ්ඩක් යන අමාරු වගේ දුන්න අනිත් පැත්තෙන් බහින්න හිතුවා. මොකද අපි කලින් පාර මෙහි ඇවිල්ලා මේකෙන් තමයි නැග්ගේ බැස්සේ දෙකම කරේ. බලමු ගිහිල්ලා මේ පාර මොනවා වෙයිද කියලා. කුඩා වර්ණක නැල්ල ගාව මෙතනින් නාලා එහෙම තමයි පල්ලට යන්නේ. ටික ටික වැඩි වෙනවා. ඇල්ලේ පල්ලට යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තවත් එක් සුන්දර ගමනක් ඉවර වෙනවා. අපි දැන් නාලයේම ගෙවල් වලට යනවා. මෙතනින් බස් එක යනවා කුරුවිටින්. මේ වගේම තවත් ගමනකින් හම්බ වෙනකන් ජය වේවා.